සාදු සාදු සාදු. සාදු සාදු. එහෙනම් පංචිල් සමාදන් වෙන්න নমස්කාරී කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉමානි ආජීවමක අෂ්ටාංග ආජීවමක අෂ්ටාංග සීලානි සමාදියාමි. දානි සමාදියාමි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අදත් අපි මේ අලුත් අවුරුද්ද ලබන්න තියෙද්දී බොහොම උතුම් අවස්ථාවකට පැමිණලා තියෙන්නේ. ධර්මයේ පොඩ්ඩක් සාකච්ඡා කරලා අපි මේ ධර්මයේ අවබෝධ කරගන්නේ කොහොමද කියලා බලන්න භාවනාවත් පොඩ්ඩක් කරන්න හිතාගෙන ඉන්නේ. අද මම තෝරගත්තේ දුක්ඛ සත්‍ය කියන එක. දැන් ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා. සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි. සම්මුති සත්‍ය කියලා කියන්නේ අපි ලෝකේ පැවැත්මට ඕනි වුණු සත්‍ය සම්මුතිය. ඒ කියන්නේ සම්මුතිය තියෙනවා නීති රීති, පාලන ක්‍රම, ඒවා සමාජයේ ගොඩනැගෙන ආකාරයට හදලා තියෙන සත්‍ය ගොඩක්. ඒවා සම්මුතියක් උඩයි ගොඩනැගිලා තියෙන්නේ. පරම සත්‍ය කියන්නේ අපි කිසි කෙනෙකුට ඒක වෙනස් කරන්න බැරි උතුම් සත්‍යයක්.
ඒ උතුම් සත්‍ය කොටස් 4ක් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියලා අපි කියන්නේ. ඒකෙන් පළවෙනි සත්‍යය අපි අදාර ගන්නවා ටිකක් තීරුම් ගන්න. මොකද දුක්ඛ සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකෙට දේශනා කරා. සත්‍ය හතරෙන් මේ දුක්ඛ සත්‍යය බොහොම හොඳට දක්වනවා. මම ගත්තේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දැක්වෙන ආකාරය. ඒක මුලින්ම දක්වනවා. පාලි කොටස මං කියන්නම් ඉස්සෙල්ලා ඊළඟට මං තීරුම් කරන්නම්. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛං මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ සම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකින්චේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් ප්‍රකාශ කරා මේ දුක්ඛ සත්‍ය එක්තරා විදිහකට. අපි ඒක ගත්තාම ඉස්සෙල්ලම පෙන්නනවා මේ දුක්ඛ සත්‍ය කියන්නේ ඉපදීම. ජාතිපි දුක්ඛා. අපි ඉපදීමම දුකක්. ඒ කියන්නේ අපි සංසාරේ ඉපදී යනවා. එතකොට මේක බුදුරජාණන් වහන්සේ තේරුම් කරා අපි ඉපදී යන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපි උපන් දවසේ ඉඳලා මැරෙන තුරා කාම ලෝකයක ඉපදිලා තියෙන්නේ. අපිට ලෝභ, ද්වේෂ, මෝහ කියලා මේ කාම ලෝකයේ විශේෂ ලක්ෂණේ තමයි මෙන්න මේ මුල් තුන උඩ තමයි මේ සත්වයා බිහි වෙන්නේ. ඒ සත්වයා තුළ තියෙනවා ආසාව, ලෝභය, ද්වේෂය, මෝහය. මේ තුන උඩ අපි අපේ ඇස්, කන්, නාස, දිව, කය, හිත මුල් කරගෙන අපි ලෝකේ රස වින්දනයක් බලාපොරොත්තු වෙනවා. වින්දනයක්, කාම ආසාවක්, කාම වින්දනයක්. මේක සිද්ධ වෙන්නේ වින්දනය කියන්නේ විඳීමක්. විඳීම් තුනක් උඩ. ඒ කියන්නේ පිය, ඒ කියන්නේ අපි කැමති වින්දනයක් තියෙනවා. ආස කරන, සෝමනස්ස, ආස නොකරන වින්දනයක් තියෙනවා. දෝමනස්ස, දෙකටම අයිති නැති එකක් තියෙනවා. අදුක්ඛම සුඛ දෙකටම අයිති නැහැ. ඒ කියන්නේ අපි දෙකෙන් එකක්වත් ගණන් ගන්න නැතුව ඉන්න වේදනාවක්. ඒතකොට මේ වේදනා තුන නිසා අපි අල්ලා ගන්නවා. තණ්හාවෙන් අල්ලාගෙන අපි සිත කය වචනෙන් නොයෙකුත් දේවල් කරනවා. ඒ කියන්නේ කුසල අකුසල් කරනවා චේතනාව උඩ. ඒ කියන්නේ චේතනාවත් එතන බලපානවා. එක්ක කුසල් චේතනාවක්, එක්ක අකුසල් චේතනාවක් අපි මේම රැස් කරනවා. මේ රැස් කරන කර්ම නිසා අපි සංසාරේ සැරිසරනවා. නොකඩවා සැරිසරනවා. ඒ කියන්නේ අපි ඉපදුනහම කර්ම රැස් කරනවා. ඒ කර්ම හේතු වෙනවා අපිට නැවත ඉපදීමට. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දැක්වුවා විඥානීය බීජයක්, කර්ම කෙතක්. ඊළඟට අපේ තණ්හාව තමයි ඒකට අවශ්‍ය වතුර, පෝර ඒ විදිහට දක්වලා තියෙනවා අපි යන ආකාරයේ මේ සංසාරේ. එතකොට මේක බුදුරජාණන් වහන්සේ පෙන්නවා ජාති. ඒ කියන්නේ ඉපදීම. ජාති කියන්නේ ඉපදීම දුකක්. ඊළඟට ජරාපි දුක්ඛ. අපි ඉපදුනහම මොකද්ද වෙන්නේ? අපි දුකටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, නාකි වෙනවා. ව්‍යාධි දුක්ඛ. ඒ කියන්නේ අපි ඒ විදිහට ලෙඩ රෝග වෙනවා. මරණම්පි දුක්ඛ. මරණයටපත් වෙනවා. ඒතර අපි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්눔 කරා මේ දුක්ඛ කොටස් තුනකට වෙන් කරලා. ඒ කියන්නේ දුක්ඛ විපරිණාම දුක්ඛ, සංස්කාර දුක්ඛ කියලා. දුක්ඛ කියන්නේ අපේ කය හා සම්බන්ධව ඇතිවෙන සියලුම වෙනස් වීම දුක්ඛ ගොඩට දැම්මා. ඊළඟට අපි ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් අපිට එක්වීම, අපිට යම් දේවල් තිබිලා නැති වෙලා යන එක විපරිණාම දුක්ඛ. ඊළඟට මේ සංසාරයේ සැරිසරන ඒ කොටස යෙදුවා සංස්කාර දුක්ඛ. මේ වගේ කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා
සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් දැක්කොත් පංච උපාදානස්කන්ධ දුක. දුක කියලා කියන්නේ උපාදානස්කන්ධ පහ. මොනවද උපාදානස්කන්ධ පහ කියන්නේ? අපේ මේ ඇස් කන් නාසය දිව කය මනස කියන ඒවා බාහිර ලෝකයට යොමු වෙලා තියෙන්නේ. ඒ හැම ඉන්ද්‍රියකම තියෙනවා ප්‍රසාද රූපයක්. යමක් කිරීමේ හැකියාව තියෙන රූපයක් තියෙනවා. ඇහි තියෙනවා දැකීම, කනේ තියෙනවා ඇසීම, දිවේ තියෙනවා රස විඳීම, ඊළඟට නහයේ තියෙනවා ගන්ධ සුවඳ දැනීම, කයේ තියෙනවා ස්පර්ශය, ඊළඟට හදවතේ තියෙනවා අපි අරමුණු ගැනීම. මේ විදිහට අපි මේ කොටස් හයේම තියෙනවා ප්‍රසාද රූපයක් කියලා. මේ ප්‍රසාද රූපේ එළියේ තියෙන රූපත් එක්ක ගැටෙන උපන් දවසේ ඉඳලා සිද්ධ ඕකයි. ඒවත් එක්ක ගැටෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අපි ඒවා අල්ලා ගන්නවා. ඒ කියන්නේ ගැටුනහම අපි ඒවා වින්දනයක් ලබනවා. ඒ වින්දනයේට අපි කියන තුට ඉස්සෙල්ලම රූප තියෙන්නේ. ඇහැ කියන රූපෙට එළිය තියෙන රූපයක් ගැටෙනවා. එතෙන්දී අපි එතන විඥානයක් ඇති වෙනවා. ඊළඟට ඒකේ විඳීම වේදනාව කියලා අපි හඳුන්වනවා. එතකොට රූප වේදනා ඊළඟට ඒකට අපි සලකුණු දෙනවා. මේ මොකද්ද කියලා අපි අපේ අතීත දැනීම මුල් කරගෙන අපි ඒක හඳුනා ගන්නවා. ඊළඟට ඒකට සිතුවිලි ධාරාවක් තියෙනවා. ඒකට කියනවා මානසිකාරය නැත්නම් සංස්කාර. ඊළඟට අපි මේ සියල්ල තණ්හාවෙන් මම කියලා අල්ලගන්න. එතකොට සක්කාය දිට්ඨිය තියෙනවා මම කියලා අල්ලගන්නේ. ඇහැ දකින්නකොට මොකද සිත් වෙන්නේ? මම දැක්කා. ඊළඟට මට දැනුණා. මට ඇහෙනවා. ඊළඟට අපි ওই විදිහට මම කියන දිට්ඨියෙන් තමයි මේ සියල්ල මේ අල්ලගන්නේ. එතකොට අපි මෙතෙන්දි දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යම් කෙනෙක් මේ උපාදානස්කන්ධ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ හැදුනේ ආයතන හය මුල් කරගෙන හැම අවස්ථාවකම හැම තප්පරයකම මේක සිදු වෙනවා. අපි ඒක මම කියලා අල්ලා ගැනීම තමයි දුක. අපි බලමු කොහොමද කියලා. ඒ කියන්නේ අපේ ශාරීරික වේදනාවක් තියෙනවා. මේ වේදනාව අපේ දුක බවට පත් වෙන්නේ මම කියලා ඇල්ලුවොත්. මේක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්නනවා. මිනිසෙක්ගේ කයේ ඇතිවෙන වේදනාව හරියට යාට ඊතල දෙකක් එනවා හා සමානයි. ඒ කියන්නේ කයට එනවා එක ඊතලයක් වේදනාව කයි ඊළඟට හිතට යනවා තව ඊතලයක්. ඒකට කියනවා මනසේ ඇති වෙන වේදනාව. එතකොට මේ මම කියලා අල්ලගන්නේ අපි මනසේ ලොකු කතන්දරයක්. එතකොට චේතනාවක් හැදෙනවා. අපි මේ චේතනාව උඩ සිත කය වචනෙන් ක්‍රියා කරනවා. එතකොට ඒ මුළු මෙයින්ම අපේ දුක සංසාරයේ ගමනට හේතු වෙනවා. එතකොට අපි මේ විදිහට සතුටු දේවල් වල එනවා අසතුටු දේවල් වලත් එල්ලෙනවා අදුක්කම සුඛේවත් අපි මෝහය නිසා නොදැනී එල්ලෙනවා. එතකොට මේ තුනින්ම සිද්ධ වෙන්නේ අපි කර්ම රැස් කිරීම. එතකොට මේ කර්ම රැස් කිරීම තමයි සංස්කාර දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එතකොට සංස්කාර දුක්ඛ කියලා කියන්නේ අපි අවිද්‍යාව නිසානේ සංස්කාර හැදුවේ කර්ම හැදුවේ අපි නොදන්න නිසා. අපි ඉන්නේ වැහිලා මෝහයෙන් වැහිලා ඉන්නේ. අපි කරන දේවල් අපිටම පිනින්නේ නැහැ. අපි හිතනවා ඒක තමයි හරි කියලා. එතකොට අපි මේ දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියන දිට්ඨියෙන් තමයි බලන්නේ. ඒකට මම කියන කෙනා දන්නේ නැත්නම් කුසල අකුසල් කියන්නේ මොනවද කියලා එයා දුකට වැටෙනවා. එයා කුසල් කරනවා සිත කය වචනේ කුසල් කරනවා. ඒකට අවිජ්ජාව නිසා අපි කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරපු නිසා අපිට මැරෙන මොහොතේදී අපි මෙතනින් චුත වෙන ශක්තියක් එනවා. ඒකට කියනවා අපි චුති චිත්ත විඥානයක් මෙතනින් චුත වෙනවා. අපි ශරීරයේ ශක්තිය මෙතනින් චුත වෙනවා.
එතකොට අපි දන්න කරුණක් තමයි ශක්තිය විනාශ වෙන්නේ නැහැ. ඒක වෙනත් දෙයකට හැරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපි කරපු කුසල් අකුසල් උඩ අපි තවත් ජීවිතයකට ඇතුල් වෙනවා. ඒකට කියනවා ප්‍රතිසන්දි වෙනවා. අපි එක් වෙනවා. එක් වෙලා තවත් ජීවිතයක් අපි පටන් ගන්නවා. ඒ කියන්නේ තව කෙනෙක් වෙලා උපදිනවා. සතෙක් වෙන්න පුළුවන්, මිනිහෙක් වෙන්න පුළුවන්. එතෙන්දි පෙන්වුවා ලෝක තුනක උපදිත හැකි කියලා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. මේ තුනෙන් ඕනම එකක අපි උපත සිදුවිය හැකි. ඒ සිදු වෙන්නේ අපි මෙතනදී කරන කුසල අකුසල් කර්ම උඩ. ඒකට බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට පෙන්වුවේ මේ මම කියන එක්කෙනාව කුසල් සහගත පුජ්‍යලයක් බවට පත් කරගන්න හැටි. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් මේ දුකෙන් ගැලවෙන්න ඉස්සෙල්ලා අපි හොඳ කෙනෙක් වෙන්න ඕනේ. කුසල් සහගත පුජ්‍යලයක් වෙන්න ඕනේ. මොකද්ද කුසල් සහගත කියන්නේ? සිත, කය, වචනෙන් අපි කරනවා වැරදි 10ක්, හොඳ දේවල් 10ක් කරනවා. සිත, කය, වචනෙන් ඒකයි පන්සිල් ගත්තේ. ඔය කයින් කෙරෙන වැරදි අපි අයින් වෙලා ඉන්න තීරුමක් ඇති කරගන්න. ඒ කියන්නේ මේ වැරදි කිරීම පවට ලැජ්ජා බයක් අපි ඇති කරගන්නවා. අපි ඒ වැරදි කරන්නේ නැතුව ඉන්නවා. ඒ වැරදි නොකිරීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අපි බීජම දියුණු වෙනවා හොඳ පැත්තට. හොඳ වචන ඇති වෙනවා, හොඳ ක්‍රියාවන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි වැරදි වචන කියලා කියන්නේ සම්ප්‍රප්පලාප, පිසුනා වාචා, පරුසා වාචා, මුසාවාදා. මේ වෙනුවට අපිටත් ප්‍රියජනක, අනිත් අයටත් ප්‍රියජනක වචන වලට හැරෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නවා කොහොමද අපි මේ වචනය මෙල්ල කරගන්නේ, කුසල් කරගන්නේ කොහොමද? ඒක තියෙනවා අංගුත්තර නිකායේ සම්මා වාචා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන කරුණු පහක්. මොනවද කරුණු පහ? ඉස්සෙල්ලාම අපි යමක් කියන්නේ ඉස්සෙල්ලා ඊ සුදුසු වෙලාවක්ද බලන්න කිව්වා. ඉතින්දී දක්වන හොඳ කතාවක් තමයි අර ඊබ්බාහසින් යන්න ගිහින් මේ වැරදි තැනදී කට ඇරලා බිමට වැටිලා විනාශ වෙච්ච කතාව. ඊළඟට පෙන්නවා මේ මම කියන දී අනිත් කෙනාට යහපත් දෙයක්ද ප්‍රයෝජනයක් දෙයක්ද? ඒ කියන්නේ ඉස්සෙල්ලම බලන්නේ කට අරින්න සුදුසුද? මම කියන දී වැදගැම්මකට ඇති දෙයක්ද? ඊළඟට තුන්වෙනුව බලන්න කිව්ව මගේ චේතනාව මොකද්ද? අනිත් එක්කෙනාව පහළ දාන්නද? යාව මේ කියන්නේ යාට නිකම් ගරහන්නද? එහෙම නැත්නම් යාව බොරු ප්‍රශංසාවක් කරන්නද? මොකද්ද චේතනාව? ඒ කියන්නේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා චේතනාවක් නම් ඉතා හොඳයි කියලා පෙන්නනවා. ඊළඟට කියනවා අපේ කටහඬ මෘදු මොළොක් අනිත් එක්කෙනාගේ කනට ප්‍රියජනක විදිහට මෙල්ල කරගන්න. මේ කරුණ පහ තමයි පෙන්නන්නේ අපි වචනෙන් සීලේ පිහිටන්න. ඒකට අපි පන්සිල් අරගෙන භාවනාවට ඉස්සෙල්ලා වචනෙන් පිහිටව ගන්නවා සිත බොහොම හොඳ මට්ටමකට. ඒ කියන්නේ අපි වචනය සීලවන්ත පැත්තට හරව ගන්නවා. මොකද සිත හරව ගන්න බෑ මේ වචනය අපි හරි ගැස්සගත්තේ නැත්තම්. ඊළඟට අපි බලනවා අපි කයින් කරන වැරදි තුනක් තියෙනවා. අපි සතුන් මරනවා, අනුන්ගේ දේවල් ගන්නවා, කාමී වරදවා හැසිරෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නවා පවට ලැජ්ජා බය අපි ඉගෙන ගත්තාම මේවා තියෙන වැරද්ද, මේවෙන් සිදුවෙන අකටයුතු අපි ඒවෙන් වැළකෙන ආකාරය බුදුරජාණන් වහන්සේ උගාක් සූත්‍රවල දක්වලා තියෙනවා. මේ සංඝයාට සීලේ පිළිපීමට සීල විසුද්ධිය ඇති කරගන්න ඒක උපයෝගී කරගන්න විදිහ. ඒකට අපි මේ දෙකම හදා ගන්නවා. ඒ කියන්නේ වචනයයි මේ කයින් වෙන ක්‍රියාවයි. එතන හතරක් තියෙනවා. වචනින් වෙන ඒවා, කයින් වෙන ඒවා තුනක් තියෙනවා. හතක් තියෙනවා. ඊළඟට සිතෙනුත් වැරදි තුනක් සිද්ධ වෙනවා. ඒකට තමයි අපි භාවනාව යොමු කරගන්නේ. චිත්ත විසුද්ධිය ඇති කරගන්න, පුරුදු කරගන්න. එතකොට අපි අද මේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගෙන මේ දුක්ඛ සත්‍ය
කොයි ආකාරයටද මිදෙන්න ඕනි කියන එක ඉස්සෙල්ලා තීරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි දුක්ඛ සත්‍යෙන් මිදෙන්න නම් සක්කාය දිට්ඨිය හඳුර ගන්න ඕනේ. මම කියලා අපි ගන්න එක අපි හඳුර ගන්න ඕනේ. අපි හැම වෙලෙම මම කියලා අල්ල ගන්නවා. දැන් භාවනාව කරනකොට තීරෙයි සිතුවිලි අල්ල ගන්නවා, වේදනාව අල්ල ගන්නවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට පලිබෝධත් අල්ල ගන්නවා. පලිබෝධ කියලා කියන්නේ දැන් මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා අපි පලිබෝධ 10ක් පැත්තකින් තියලා තමයි ආවේ. ඒ කියන්නේ ගේ දොර නේද හිත මිතුරෝ දැන් අවුරුදු උත්සවය ගැන ඒවා ඒ සියල්ලම එකතු කරලා බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් යටතේ පෙන්නවා පලිබෝධ 10ක් කියලා. ඒතකොට දැන් අපි පලිබෝධ 10 අතහැරලා මෙතෙන්ට ආවා. ආවට අපි සිත පුදුම හිතක්. ඒ හිතට දුවන්න පුළුවන් ආපහු අර පලිබෝධ ඔස්සේ. ඒ කියන්නේ අපේ මතකීව තියෙනවා ඒව ඔස්සේ යන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරුවෝ අපි පලිබෝධ ටික අතහැරලා මෙතෙන්ට ආවට නීවරණ පහක් අපිට අවහිර කරනවා කියලා කිව්වා. මේ භාවනාවේදී ඊළඟට අපිට අවහිර කරන දෙයක් මේක අපිට අවබෝධ කරගන්න බැරි වෙන්නේ අවහිර පහ තමයි නීවරණ පහ. අපි ඒකත් පොඩ්ඩක් බලමු. මොකද භාවනාවට යන්නේ ඉස්සෙල්ලා අපිට දැනීමක් තියෙන්න ඕනි. මොකද්ද මේ සීල විසුද්ධිය කියන්නේ? මොකද්ද මේ චිත්ත විසුද්ධිය කියන්නේ? මොකද්ද මේ ditthi විසුද්ධිය කියන්නේ? මේ තුනෙන් තමයි අපි ඇත්තටම බුද්ධ ධර්මයේ මාර්ගයට පිවිසෙන්නේ. ඒ කියන්නේ සීල විසුද්ධිය ඇති වෙනවා, චිත්ත විසුද්ධිය ඇති වෙනවා, ditthi විසුද්ධිය කියන්නේ අපි දකිනවා, අපි අවබෝධ කරගන්නවා, අපි ඒක තීරුම් ගන්නවා. ඒ කියන්නේ හරියටම අපි තීරුම් ගන්නවා අපි වැරදි කරනකොට අපි අපේ හිත ඊටාම හොඳින් අඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. මම ඇති වෙන හැටි, සිතුවිලි ඇති වෙන හැටි, වේදනාව වෙන හැටි, ඒන් සිදුවෙන ප්‍රතිඵල මේ සියල්ලම අඳුනා ගැනීමට තමයි අපි මේ උත්සාහ කරන්නේ මුල් පියවර. ඒ කියන්නේ විසුද්ධීන් 7ක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒන් 3ක් තමයි අපි මුලින්ම ගන්නෙ. ඒ 3 සම්පූර්ණ වෙනකොට අපි කියනවා මාර්ගයට පිවිසි පුජ්‍යලෙක්. ඒ කියන්නේ සෝවාන් වූ පුජ්‍යලෙක් කියලා කියන්නේ මාර්ගයට පිවිසෙනවා. එයාට සක්කාය දිට්ඨියෙන් එයා තීරුම් ගන්නවා. එයා මිදෙනවා කියන්නේ ඒක ඇතුල් වෙනකොටම දකිනවා. සක්කාය දිට්ඨිය ඇතුල් වෙන හැටි, ඒක ක්‍රියා කරන තමුන්ට විනාව හිරකම් ඒව දැක ගන්නවා. එතකොට සක්කාය දිට්ඨිය ඒ විදිහට නැති වෙනවා. එතකොට විචිකිච්ඡා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කෙරෙහි තියෙන අචල විශ්වාසයක් මෙතනදී ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ධර්මයේ දැකීමේ හැකියාවක් ඇති වෙනවා. නියම ධර්මයේ අපිට දැකීමේ හැකියාවක්. ඒකට කියනවා අපිට විචිකිච්ඡාව නැත්තම් සැකය නැති වෙනවා. ඊළඟට සීලබ්බත පරාමාස කියලා කියන්නේ අපි නොයෙකුත් ඇදහිලි නොයෙකුත් දේවල් ගැන තද විශ්වාසයක් තියෙනවා නම් ඒ කියන්නේ අපේ දුක එළියේ ඉන්න කෙනෙකුට නිවන්න පුළුවන් කියලා අපි හිතනවා නම් ඒ දුක ඇති වෙන්නේ අපේ හිත තුළ. ඒක වෙන කෙනෙකුට නිවන්න පුළුවන් කියලා අපි විශ්වාසයක් තියාගෙන ඉන්නවා නම් එහෙනම් අපි ඒ සීලබ්බත පරාමාසයක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හරි අෂ්ටාංගික මාර්ගයක ගිහිල්ලා මේ දුක නැති කරගන්න ආකාරය. ඒ කියන්නේ අපි දන්නවනේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් 3කට බෙදෙත හැකි. හරි අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා. සීලේ අපි දන්නවා සීලේ පිළිටන්නේ අපි සිත කය වචනේ මෙල්ල කර ගැනීම. සමාධියට තියෙනවා කොටස් 3ක්. සමාධිය කියලා කියන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන 3. සම්මා වායාම කියන්නේ කුසල් සිතක්. ඒ කියන්නේ අපිට භාවනා කරන්න බෑ තරහ ගිය සිතකින්. ඒ කියන්නේ අපේ හිත පොඩි තරහක් එක්ක ඇවිල්ලා මෙතන වාඩි වුණා නම් අපේ ඇඟේ ඇති වුණු වේදනාවක් එක්ක අපේ තරහක් තියෙනවා නම් එහෙම නැත්නම් පරණ විච්ච දෙයක් ගැන තරහක් එහෙනම් මේක කරන්න බෑ කුසල් සිත සම්මා වායාම. ඒකට කියනවා අපි සතර සම්මප්‍රධානී කියලා. අපි භාවනාව කරනකොට අපි ඒක ගම්මු. එතෙන්දී අපි ඒ සම්මා වායාම සම්මා සති කියන්නේ නියම සතිය.
ඒක තමයි අද අපි ප්‍රධාන තැනට ගන්නේ සම්මා වායාම, සම්මා සති, ඒකෙන් ඇති වෙන සමාධිය. මේ තුනේ එකතුව තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය කියලා දැක්වේ හරි අෂ්ටාංගික මාර්ගය. එතකොට සීලය කියලා දැක්වුවා සිත කය වචනෙන් වෙන වැරදි. සමාධිය කියලා දැක්වුවා තව කරුණු තුනක්. මේ තුන අපි දියුණු කරගත යුතුයි ඉන්ද්‍රිය දියුණුවකින්. ඒ කියන්නේ අපි සතිය කියන අපිට තියෙනවා සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහක් තියෙන ඕනිම වැඩක් කරනකොට අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ මේ වැඩේ කෙරෙහි. ඒකට වීර්යයක් තියෙන්න ඕනේ. ඒක ගැන කල්පනාවක් තියෙන්න ඕනේ. සතියක්, සමාධියක්, ප්‍රඥාවක්. මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒක සම්මා කියන පැත්තට අරගෙන. අපි ජීවිතයේ දිනදා ජීවිතයේදී තියෙන ඉන්ද්‍රිය පහ අපි භාවනාවෙන් ඉගෙන ගන්නවා සම්මා කියන අංශයෙන් දියුණු කරන්න හැටි. එතකොට සම්මා සමාධියක් ඇති වෙන්නේ නැහැ කුසල් සිතක් නැතුව. එතකොට කුසල් සිත කියලා කියන්නේ සතර සම්මා ප්‍රධානයි. ඒ කියන්නේ අකුසල් සිත් වලින් අපි ඈත් වෙලා කුසල් සිතක් ඇති කරගෙන ඒ සිත මුඩම පවතිනවා. මෙතන සිත කියලා කියන්නේ හිතලා කතන්දරයක් වගේ හිතන සිතුවිල්ලක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනි. කුසල් සිතක් කියන්නේ සෙලවෙන්නේ නැති අරමුණක් ගන්න සිතක්. එතකොට අපි කොහොමද ඒක ගන්නේ? බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නවා. අපිට පුළුවන් කිව්වා ඒක සති, සමාධි, ප්‍රඥා කියන ක්‍රම තුනෙන් එකක් අරන් මේ සිත කුසල් සිතක පවත්වා ගන්න පුළුවන් හැටි පෙන්නවා. ඒක අනුව තමයි අපි භාවනා ක්‍රම තුනක් බෙදන්නේ. සතිය මුල් කරගත් භාවනාව, ධ්‍යාන නැත්තම් සමාධිය මුල් කරගත් භාවනාව, ප්‍රඥාව නැත්තම් අපි විපස්සනා කියලා හඳුන්වන භාවනාව. මේන් අපි අරගන්නේ සති භාවනාව. සති භාවනාව කියන්නේ අපි අරගන්නේ ආනාපාන සති භාවනාව. එතකොට මෙතෙන්දි සතිය කියන වචනේ අපි තාම හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ සතිය කියලා කියන්නේ දැන් අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ හිත කුසල් සිතක තියාගන්න මොන වගේ අරමුණක් සිත කියන එකේ වැඩිම අරමුණක් ගන්න එක. ඒක තේරුම් ගන්න අභිධර්මයේදී අපි ඉගෙන ගන්න දෙයක්. අපි ඇහෙන් දැක්ක යම් දෙයක් හිතත් එකපාරට ඒ මොහොතේම පෙරපසුවක් නැහැ. ඒ මොහොතේම අරමුණක් ගන්නවා. එතකොට අපි දැන් කමඨහනක් ගත්තොත් භාවනාවට ඒ කමඨහනම තමයි සිතත් අරගන්නේ අරමුණට. අන්නේ ඒ අනුව තමයි අපි කුසල් සිත ගොඩනගාගන්නේ. අපි හිතමු අපි ත්‍රිවිසෝ ගාථාව කියනවා කියලා. එතකොට බුදු ගුණ උඩ තමයි අපේ හිත අරමුණු ගන්නෙ. එතකොට බුදු ගුණ ආශ්‍රයෙන් අපි හිතේ කුසල අරමුණු දීගෙන යනවා. ඒ කියන්නේ හැම තප්පරයකම ඒ සිතක අරමුණක ආයු කාලයේ චිත්තක්ෂණ එකයි. තාම සුළුයි. ඒක නිසා මේ හිතට දුවන්න පුළුවන් හැම තැනම. ඒ කියන්නේ මේ භාවනා කරනවා වෙන ලොකු දේවල් කල්පනා කරන්න පුළුවන්. ඇයි හේතුව සිතට එක අරමුණක ඉන්න පුළුවන් චිත්තක්ෂණ එකයි. එච්චර ඉක්මනට වෙනස් වෙනවා. එතකොට අපි කම්මඨානි තෝරගන්න ඕනි තාම ප්‍රවේශම. එතකොට අපි ඉස්සෙල්ලා පොඩි ව්‍යායාම ටිකක් කරනවා. අපි ඉස්සෙල්ලාම හොඳට බුදු ගුණ සිහි කරනවා. අපි සීලේ පිළිපදිනවා. පිළිපදලා සීලේ මෙනෙහි කරනවා. පොඩ්ඩක් අපි සීලේ මෙනෙහි කරලා බලනවා. මොකද්ද මේ සීල් ගත්තේ? මොකද්ද මේකෙන් කරන්නේ? කොයි විදිහටද මානසික කය වචනේ දැන් මෙල්ල කරගන්නේ? ඒ විදිහට අපි එතනදි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ආයතන 6 එළියේ තියෙන දේවල් කෙරෙහි ගැටීම ඇති නොවෙන්න. විඥානය කියන එක උපදින්න නම් ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන ඒවා ඒ කොටස් 6ම ගැටෙන්න ඕනි යමක. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ විඥානයේ 6 පොලක උපදින්න පුළුවන් කිව්වා. දැන් මේ විඥානේ අපි පොඩ්ඩකට නිදියන මට්ටමකට ගේනවා භාවනාවේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්නවා. ඉන්ද්‍රිය සංවරයක් ඇති වුනහම විඥාණයට මේ ඉන්ද්‍රිය වල උපදින්න බෑ. උපදින්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ ගැටෙන්නේ නැත්තම් ඇහැට එන රූපයක
එතන විඥානේ නෑ. කන ගැටෙන්නේ නැත්නම් කනට එන ශබ්දයක එතන විඥානේ උපදින්නේ නෑ. දිව ගැටෙන්නේ නැත්නම් එතන විඥානේ උපදින්නේ නෑ. නාසය ගැටෙන්නේ නැත්නම් එතන විඥානේ උපදින්නේ නෑ. ඒ කියන්නේ ඒවැ කාර්යවට කියනවා අපි කාම ගුණ සම්බන්ධයක් තියෙනවා. ඒ එතෙන්දි පස්ස කියලා බුදුරජාණන් වහන්සේ විශේෂ වචනයක් පාවිච්චි කරා. ආයතන 6 පස්ස කියන එක ගැටීමම නෙවෙයි ගොඩක් කරුණු තුනක් එතන සිද්ධ වෙනවා. එහි ප්‍රසාදයයි එළියේ තියෙන ගෝචර රූපයයි එතන එකතු වීමයි ඒ තුන එකතු වුනහමයි විඥානෙ උපදින්නේ. එතකොට මේක වළක්ව ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ විඥානයේ ඉපදීම අපි තාවකාලිකව වළක්වා ගන්නවා වෙනත් ක්‍රමයකින්. කොහොමද ක්‍රමයේ? භාවනා කම්මට්ඨානයක් අරගන්නවා, අරමුණක් අරගන්නවා. ඒ අරමුණ ගැනීමේදී අපි ඉන්ද්‍රිය කෙරෙහි හොඳට කල්පනාවෙන් බලලා අපි එක මේ ඉස්සර කරපු වැඩසටහනක කරා කොහොමද ඉන්ද්‍රිය මෛත්‍රියෙන් සංවරී කරගන්නේ කියලා. අපි ඒ ආකාරයට අපි මේ ඇස් කන් නාස කෙරෙහි අවධානය යොමු කළා. ඒ කියන්නේ සිහියට අරගෙන ඒවා කෙරෙහි අපි බොහොම කුසල්සිත අරමුණු කරගෙන අපි මේ විදිහට කරනවා. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් ඉතිපිසෝ ගාථාව කියලා අපේ ඉන්ද්‍රිය තවත් ශක්තිමත් කරගන්න. ඒ කියන්නේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. මේ ඉන්ද්‍රිය පහම ඊටාම වැදගත් කුසල්සිතක දියුණු කර ගැනීම. එතකොට ශ්‍රද්ධාව තියෙන්න ඕනි, වීරිය තියෙන්න ඕනි, සතිය. මේක තමයි ෆවුන්ඩේෂන්. ශ්‍රද්ධා, වීරිය කියන දෙක ෆවුන්ඩේෂන් එක. සති, සමාධි, ප්‍රඥා කියන තුනෙන් එකකින් තමයි අපි භාවනාව කරගෙන යන්නේ. එතකොට අපේ පදනම ශ්‍රද්ධා, වීරිය. ඒ කියන්නේ කුසල් සිතයි අපි පවතින බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ හාමි ධර්මයේ අපි කරන මේ කාර්ය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ගමන කිරී තද විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ කිසිම සැකයක් නැති විශ්වාසයක් තියෙන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාව තියෙනවා, විශ්වාසය තියෙනවා. අපි සති සමාධි ප්‍රඥා කියන තුනෙන් එකක් තෝරගන්නවා මේ භාවනාව කරගෙන යන්නේ. එතකොට සතිය තෝරගන්නේ අපි මේ දිගටම දැන් කරගෙන යන්නේ සතිය තෝරගෙන සතියෙන් කොයි විදිහද කියලා. සතිය 4 ආකාරයකට අපි දියුණු කර යුතු බව 4 සතිපට්ඨානෙ පෙන්නවා. 4 සතිපට්ඨානෙ පෙන්නවා 4 ආකාරයකට සතිය දියුණු කරන ආකාරය. මොනවද 4 අපි දියුණු කරන්නේ? අපි දිනු කරන්නේ සතිය කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ කරුණු 4 තමයි අපි දිනු කරන්න භාවනාවේදී ඉගෙන ගන්න. කායානුපස්සනාව, කායානුපස්සී විහෙරති. කාය කෙරෙහි සිහියෙන් අපි ඉන්නවා, වාසය කරනවා. අපි දැන් කායට බඩගිනි දැනෙනවා. එතකොට අපි සිහියෙන් ඒ කටයුත්ත කරනවා. අපිට නිදිමත දැනෙනවා, සිහියෙන් කරනවා. ඒ වගේ කායානුපස්සී විහෙරති. ඊළඟට වේදනානුපස්සී විහෙරති. චිත්තානුපස්සී විහෙරති. ධම්මානුපස්සී විහෙරති. එතකොට කාය, වේදනාව, සිත ඒකේ අපි මේ දියුණු කරගන්න ආකාරය පින්නුම් කරනවා. බුදුරජාණන් වහන්සේ 4 සතිපට්ඨාන සූත්‍රයේ, ආනාපාන සති සූත්‍රයේ, නොයෙකුත් සූත්‍ර තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ මේ සූත්‍ර හැම එකකම වගේ පෙන්නනවා කොයි ආකාරයටද අපි මෙතන ජෝරගත්තේ ආනාපාන සතිය මුල් කරගෙන මේ 4 දියුණු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි ගත්තේ ආනාපාන හුස්ම කියන එක තමයි කම්මට්ඨානය. එතකොට අපි හුස්ම කම්මට්ඨානෙට අරගෙන අපි භාවනාව අපි කොහොමද දියුණු කරගන්නේ. එතකොට පළවෙනිම පියවර තමයි අපේ අවධානය ඇතුළතට ගැනීමේ පුහුණුව. අපි අපේ අවධානය ඇතුළතට අරගන්නවා.
අර ඇතුළතට ගන්නවා කියන්නේ මොකද්ද? අපි අවධානයේ සාමාන්‍යයෙන් යොමු වෙලා තියෙන්නේ ලෝකයේ එළියට. අපි උපන් දවසේ ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ ආවට ලෝකයෙන් ඇතුළතට අරගන්න. අපි ඒක අපි ඇතුළතට අරගන්නවා. ඇතුළතට ගන්න ලීසිම විදිය තමයි හුස්ම. දැන් අපි හැමෝම එකතු වෙලා අපි බලමු අපි අවධානය ඇතුළතට ගන්න පුළුවන්ද කියලා. අවධානය අපි ඇතුළතට ගන්න හුස්ම පදනම් කරගන්නවා. බලන්න ඒකෙන් කරන්න පුළුවන්ද කියලා. එක හුස්මක් අරගෙන බලන්න තමුන්ගේ අවධානය ශරීරය තුලට ගන්න පුළුවන්ද කියලා. තාම සතිය නෙවෙයි අවධානය කියලා අපි මේකට කියන්නේ. අවධානය, attention, their attention. එතකොට අපි අවධානය අරගන්නවා අපේ ශරීරය තුලට. ඊළඟට අපි බලනවා එක් තැනට අපිට මේ හුස්ම අරගෙන අවධානයෙන් ගෙනියන්න පුළුවන්ද කියලා. අපි කියනවා ස්කෑනින් කියලා. ඒ කියන්නේ අපේ අවධානය ශරීරයේ ඇතුළත කොටස් වලට යොමු කරනවා. ඒකට අපි ඉස්සෙල්ලාම බලනවා අපේ අවධානය ශරීරයේ ඉහළ කොටසට ගෙනියත හැකිද කියලා. ඒ කියන්නේ අපි නහය ළඟට අපේ අවධානය ගෙනියනවා. දැන් අපි හුස්මක් ඕනිකමින් ගන්නවා. අපි හුස්මක් ඕනිකමින් අරගෙන අපි හුස්ම අපි ගෙනියනවා ශරීරයේ ඉහළ කොටසට. ඒ කියන්නේ අපි ඔළුවේ මොළේ මැද හරියට යනකම් අවධානය ගෙනියනවා හුස්මත් එක්කම. ඊළඟට බලන්න මේ හුස්ම සතුටින් ගත්තොත් කොහොමද? ඒ කියන්නේ හේතුවක් අපි දෙනවා. පොඩි සමාධි හිනාවක් අරගෙන හුස්ම අරගෙන බලන්න ඒ හුස්මේ වෙනසක් තියෙනවද කියලා. නිකන් හුස්මක් අරගන්න ඊට පස්සේ අපි කියනවා blissful breath. ඒ කියන්නේ හිනාව තමයි හේතු ප්‍රත්‍ය මෙතන සතුට ඇති කරන්න. හේතුවක් ඕනේ හැම වෙලෙම යම් දෙයක් සිද්ධ වෙන්න. ඒකට අපි මෙතන ගත්තේ සමාධි හිනාවක්. අපේ සියලුම දේවල් අමතක කරලා සමාධි හිනාවක් අරගෙන අපි හොඳ හුස්මක් අරගන්නවා. අවධානය සම්පූර්ණයෙන් ඔළුවට ගෙනියනවා. අපි ඒ හුස්ම පිට කරනවා කොන්ද දිගට. අපි ඔළුවට අරගෙන ගිහින් කොන්ද දිගට පිට කරනවා. මතක තියාගන්න පිට කරනකොට ඒ හුස්ම අපි හුස්මත් අතහරිනවා, හිනාවත් අතහරිනවා, ඔක්කොම අවධානයත් එතනම අතහරිනවා. තව සැරයක් කරලා බලන්න පුළුවන්ද කියලා. අපි අවධානය නහය කෙලවර අපි එතනින් හුස්මක් අරගෙන කෙලින්ම ගෙනියනවා අපේ ශරීරයේ ඉහළ කොටසට. මතක තියාගන්න සමාධි විනාවී වටිනාකම. ඒ කියන්නේ කයට බොහෝම සතුටු සහගත දෙයක් අපි ලබලා දෙනවා. මේකේ මම කෙනෙක් නැහැ, හේතු ප්‍රත්‍ය උඩ සිද්ධ වෙන්නේ. දැන් මෙතන හේතුව ඒ හිනාව. සමාධි හිනාවත් එක්ක හුස්මක් අරගෙන බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කාය බොහෝම තැන්පත් වෙනවා. හුස්ම කියන්නේ ආහාරය. අපේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු කොටස් සමතුලිත වෙනවා. ගානට යනවා ඒ කොටස් වලට. අපි අවධානයෙන් හුස්මක් අරගන්නේ ඒකයි. ඊළඟට අපේ අවධානය ගියනවා බිල්ල ළඟට. අපි බිල්ල ළඟට අවධානය ගියනවා. ගෙනහල්ලා එතනත් අපි සන්තෝෂයෙන් දන්නවනේ සන්තෝෂේ ගන්න කොහොමද කියලා. සමාධි හිනාවක් මුණට ගන්නකොටම ඒ sensation නැත්නම් ඒ දැනීම සතුටු දැනීම එනවා හුස්මත් එක්කම. ඒක ගෙනියන්න උරහිස් දෙක දක්වා දෙපැත්තට අවධානය අපි දෙකට බෙදලා බෙල්ල ළඟ ඉඳලා දැන් හරියට බෙල්ලෙන් හුස්ම ගන්නවා වගේ උරහිස් දෙකට ගෙනිහින් ඇඟිලි වලින් පිට කරන්න.
අපි බෙල්ලෙන් අරගන්නවා හුස්මක්. ඇඟිලි වලින් පිට කරනවා. ඊළඟට යන්න පපුවට. දැන් ඔය පෙනහළු දෙක තියෙනවානේ. ඒ දෙක තියෙන තැනට හිත තියාගන්න. තියාගෙන එතනම හොඳ සතුටින් හිනාවක් අරගෙන බලන්න පුයි තරම් සහනයක් එනවද කියලා. එහෙම තදට අමාරු හුස්ම ගන්න යන්න එපා. තමුන්ට හැකි විදියට හුස්මක් අරගන්න. අරගෙන එතනම පිට කරන්න. අපි 3 සැරයක් විතර මේක ස්ථානයකට මේ විදියට අවධානය ගෙනියනවා ශරීරය ඇතුළත. අපි කියනවා relax in the body කියලා කියනවා එක එක විදියට. ඉතින් මේක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි හුස්මත් එක්ක මේ ලේ ගමන් කිරීම ක්‍රමවත් කරනවා. හුස්ම තමයි අපේ ප්‍රධාන ආහාරය. පුදුම ගමන් ලැබුණ පළවෙනිම ආහාරය. ඒකේ තියෙනවා ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන ගුණාංග ටික. ඊළඟට අපි එනවා අපේ බඩට අවධානය ගේනවා. අර උස් පහත් වෙන්නේ බඩ පිම්බීම හැකිලිම. මොකද විපස්සනා කරන ක්‍රමයට කරනවා නම් අපි මෙතන තමයි යොමු කරන්නේ. ඒ විපස්සනාවට ගන්න යොමු කරන කරුණක් තමයි මේ බඩේ පිම්බීම හැකිලිම. අපි මෙතෙන්ට අර සිනාවත් එක්ක හොඳ හුස්මක් අරගන්නවා. A blissful breath. ඊළඟට අපේ අවධානය ගෙනියනවා ශරීරයේ පහළ කොටසට. ඒ කියන්නේ ඉකිලි වල ඉඳලා දන හිස් දෙක දක්වා අපි හොඳ හුස්මක් අරගන්නවා සතුටින්. ඊළඟට අපි කයි කකුල් වල ඇඟිලි වලින් පිට කරනවා. අපි සන්තෝෂයෙන් අරගන්නවා ඇඟිලි වලින් පිට කරනවා. මෙතෙන්දි කරුණු දෙකක් සිද්ධ වෙනවා. එකක් කය තැන්පත් වෙනවා. අනිත් එක ඉන්ද්‍රිය සංවර වෙනවා. ඕගොල්ලන්ට දැනුණාද දන්නේ. දැන් බලන්න පොඩ්ඩක් නැවතිලා ඉන්ද්‍රිය දැන් පොඩ්ඩක් මේ සංවර වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ වැඩ කරන්න ගියේ නෑ. හිතන්න ගියේ නෑ. ඒවට යන්නේ නැතුව අපි මේකට හිත යොමු කරා. ඊළඟට අපි මුළු ශරීරයටම හුස්මක් අරගන්නවා. අපි මුළු ශරීරයටම බලනවා හුස්මක් ගන්න පුළුවන්ද කියලා. මුළු ශරීරෙම වැහිලා යන එකක් බැරි නම් දෙකක් හෝ තුනක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. අපේ වයස අනුව සමහර විට අපිට දිග හුස්මක් ගන්න බැරි වෙයි. එහෙම වුණාට කමන්නේ. ශරීරයේම අවධානයට ගන්නත් පුළුවන්කම තියෙයි. පුළුවන් නම් එහෙම කරන්න. ඊළඟට හුස්ම අතාරින්න. මොහොතක් ඉන්න. ඒ හුස්ම වැටෙන එකට අපි දැන් අරමුණ ගෙනියන්නේ. එතකොට අපේ හිත ගන්න අරමුණත් ඒ හුස්මේ වැටීමෙන් ඇතිවෙන සහන මේ අරමුණක්. ඒ කියන්නේ කුසල් අරමුණක්. ඒ කියන්නේ නරක අරමුණු වලට යන්නේ වෙන ඒවත් එක්ක මෙතන ගැටුනොත්
අපිට කරන්න තියෙන වැඩක් හෝ පරිබෝධයක් හෝ පෙරසිතවිල්ලක් හෝ යමක් මතක් වුණොත් මෙතන අවහිරයක් වෙනවා. නැත්තම් කුසල් සිතක අරමුණ වැටෙන්නේ හුස්මත් එක්කම අරමුණ ඒ නැති වෙන ඇති වෙන හුස්ම එක්කම ඒ කුසල් අරමුණේම යන්න ඕනේ. එහෙම නොගියොත් මේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. අපේ හිත දුවනවා නොයෙකුත් සිතුවිලි ඔය හැදෙන සිතුවිලි දහස් ගණනක් හැදෙනවා. ඒව පස්සේ මේ අපේ විඥානය කියන එක ඇති වෙන්න පටන් ගන්නවා. දැන් අපි මෙතන කරන්නේ විඥානේ පොඩ්ඩක් අපි අනුශය නැත්තම් නිදාගෙන ඉන්න අවස්ථාවටපත් කිරීමක්. දැන් විඥානේ නැකිටිනවා ඒව ගැටුණොත් දැන් මම කතා කරනවා කනට ඇහෙනවා. එතකොට කණී විඥානයක් ඇති වෙනවා. එතකොට ඒකයි භාවනා කරන්නේ අපි ඉගෙනගෙන තනිවම තැනකට ගිහින් භාවනා කරන්නේ මේ දොරවල් හයෙන්ම. ඒ කියන්නේ ආයතන හයෙන්ම එන අවහිරකම් නවත්තලයි අපි මේ සතිය කියන එක ගොඩනගන්න හදන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා කය සංවර කරගන්න. අපි සීලේ පිටි අපි පොඩ්ඩක් මෙනෙහි කරමු. සීලේ පිටිනවා. සීලේ අපි මෙනෙහි කරනවා. ඊළඟට අපිට ඉතිපිසෝ ගාථාව කියත හැකි. ඊළඟට අපිට පුළුවන් ඉන්ද්‍රිය පහම මෛත්‍රියෙන් බලලා ඒව සංවර කරගන්න. ඊළඟට මේ කියල් දීපු අපි රිලැක්සේෂන් ඒ කියන්නේ මේක අජන්ලි ධම්මදාරෝගේ ඒ ස්වාමීන් වහන්සේගේ පුතේ තියෙනවා දෙවෙනි ක්‍රමයේ යටතේ ඒ අනුව අපි උත්සාහ කරේ මේ කය සංවර කර ගැනීමයි. ඒ සංවර කරගත්තට පස්සේ අපි මොකද කරන්නේ? අපේ කම්මඨාණී තෝරගන්නවා කුසල් සිතක. උතන්දී කරුණු දෙකක් තාම අවශ්‍යයි. එකක් තමයි ඉද්ධිපාද කියන එක. මොකක්ද ඉද්ධිපාද කියන්නේ? අපි මේ භාවනාව සතර සතිපට්ඨානිය කොහොම හරි කරගන්නවා කියන කැමැත්ත තියෙන්න ඕනි. ඡන්ද, ඒකට විරිය තියෙන්න ඕනි. ඒකට සිතක් තියෙන්න ඕනි. ඒකට විමසීමක් තියෙන්න ඕනි. මේ හතරට කියනවා අපි ඡන්ද, විරිය, චිත්ත, විමර්ශ. එතකොට අපි දැන් භාවනාවේදී කම්මඨාණී තෝරනකොට මේ කරුණු හයම අපි මෙනෙහි කරනවා. අපි මේ කම්මඨාණී තෝරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්න. ඒ අනුව අපි ජීවිතේ ගොඩනගා ගන්න. ඒ කියන්නේ අපි ඒකේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනක් තියෙනවා. ඒ අනුව හැඩගස්වා ගන්නයි අපි ප්‍රයෝගී කරගන්නේ. එතකොට මේ ඉද්ධිපාද හතර ඊටාම වැදගත්. ඊළඟට අපි තව හතරක් මෙතන ගත්තා. මොනවද මේ හතර? කුසල් සිතක් අතියාගන්න විදිය. ඒ කියන්නේ අකුසල් සිත් ඉන්නේ නැහැ. අකුසල් සිත් තියනවා නම් ඒවා අපි ඉවත් කරගන්නවා. කුසල් සිතක් ඇති කරගන්නවා. ඒකට එම අරමුණම අඛණ්ඩව ලැබෙන්න සලස්වමින් කම්මඨානීම පැවතීම. අපේ හිත කම්මඨානීම තියාගෙන සිටීම. දැන් මේ කරුණ ටික තීරුණා නම් ආනාපාන සති භාවනාව කරන්න පහසුයි. එතකොට අපි දැන් සත්‍තිස් බෝධිපාර්ශ්වික ධර්ම අතුරෙන් මෙතන 8ක්ම අපි තීරුම් අරගෙනයි මේ ගමනේ යන්නේ. ඒ කියන්නේ ඉද්ධිපාද හතර අපි ගත්ත හැටි තීරුම් ගන්නවා. සතර සම්මප්‍රධාන. ඊළඟට අපි ගන්නවා පංච ඉන්ද්‍රිය කියන එක. ඒ කියන්නේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. එතකොට සද්ධා වීර්ය මත අපි සති සමාධි ප්‍රඥා කියන තුනේ එකතුවෙන් අපේ කම්මඨානෙට අපි අවධානය තියනවා. එතකොට අපි බලමු ඒක තියන්නේ කොහොමද කියලා. එතකොට අපි හුස්ම ඉබේ වැටෙනවා. ඒ වැටෙන හුස්ම එක්තරා රටාවකට වැටෙනකන් අපි එතන අපි හිත යොමු කරගෙන ඉන්නවා. දැන් අපි ඉන්න පදනම සද්ධා වීර්ය. කුසල් සිතයි සද්ධාවයි. එතකොට අපි මෙතෙන්දී සතිය තියෙන්න ඕනි. සති සම්ප්‍රදාන්නේ තියෙන්න ඕනි. ඒකේ වීර්යයක් එතනක් තියෙන්න ඕනි. එතෙන් ඒක නිසා තමයි අර වචන ටිකක් තියෙන්නේ. අතාපි ඒ කියන්නේ අපි අර සතර සතිපට්ඨාන කියනකොට ඒකේ තියෙනවා කරුණු කීපයක් පෙන්නලා. ඒ කියන්නේ අපි මේ කොයි ආකාරයකටද
මේ අවධානය තබාගත යුත්තේ කියන එක. ඒ කියන්නේ සතිය තියෙන්න ඕනේ, සති සම්ප්‍රජාන්නේ තියෙන්න ඕනේ, අතාපි කියන එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අතාපි සති සම්පජන්නෝ කියන වචන ටිකෙන්මයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ කුසල් සිත තියෙන්න ඕනි, හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනි, හොඳ සිහියක් තියෙන්න ඕනි. අන්න ඒකයි ඒ කරුණ වලින් තේරෙන්නේ. එතකොට මෙතන බලන්න අර සත්‍තිස් බෝධි පාර්ශවික ධර්මවල සෑහින කරුණුත් එක්ක තමයි අපි මේ භාවනාව කරගෙන යන්නේ. නිකම්ම හුස්මට හිත තියාගෙන ඉන්නව නෙවෙයි. යම් අවබෝධයක් ඇතුවයි අපි කරන්නේ. එතකොට අපිට තේරෙනවා හුස්මින් අපේ කයේ කියන කොටස් යම් යම් දේවල් අඳුරා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම හුස්මට ඉබේ වැටෙන්න දීලා බලන්නේ හුස්මේ ඇතිවීම නැතිවීම. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනීම. එතකොට පළවෙනි දේ තමයි සතියට ගන්නේ හුස්මේ දැනීම. ඒ දැනීම ආවට පස්සේ අපිට තේරෙනවා මෙතන විතක්ක ਵਿਚාරයක් තියෙනවා. ඒ කියන්නේ හුස්මක් තියෙනවා, හුස්මක් ඇති වෙනවා නැති වෙනවා කියන්නේ sustain and investigating mind. කරුණු දෙකක් තියෙනවා. ඒකට කියනවා විතක්ක ਵਿਚාර. ਵਿਚාර කියන්නේ investigating mind. අපි හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. sustain කියන්නේ හුස්ම. එතකොට ඒකට අපි විතක්ක ਵਿਚාරයක් තීරුම් ගන්නවා. එතකොට මේවා තමයි පස්සේ දියුණු වෙන කරුණු හැටියට එන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා අපි ධාන ලක්ෂණ කියලා ඉගෙන ගන්න මෙතනින් ඉගෙනගෙන යන්න ඕනි. නැත්තම් අපි ඒවා පොතෙන් විතරයි ඉගෙන ගන්න. එතකොට අපි ඉගෙන ගන්නවා මෙතන විතක්ක ਵਿਚාරය. ඊළඟට අපේ හිත එකම අරමුණේ තියෙනවා. ඒ කියන්නේ හුස්මෙම තියාගෙන ඉන්නවා. කොහේ හරි ගියොත් අපි බොහොම කරුණාවෙන් ආපහු ගේන්න ඕනේ. කීයන්ති ගන්න නැතුව අර කුසල් සිත නැති කර ගන්න නැතුව ඒ කියන්නේ හිතට දෙන අරමුණ කඩා ගන්න නැතුව මතකයිනේ අපි කොටස් කීපයක් කිව්වා. ඉද්ධිපාද සතර සම්මප්‍රදාන පංච ඉන්ද්‍රිය කියලා. ඒ කරුණු උඩමයි අපි මේ හුස්ම කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නේ. එතකොට අපිට හුස්මේ මේ විදියට තියාගෙන ඉන්නකොට අපි බුදුරජාණන් වහන්සේ කොටස් හතරක් පෙන්වුවා ආනාපාන සතියේ අපි දියුණු වෙන හැටි. මොනවද මේ කොටස් හතර? ඉස්සෙල්ලම් බලන්න කිව්වා හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ඊළඟට දිග කොට ඒ කියන්නේ සමහර හුස්ම දිගයි කොටයි. ඊට පස්සේ හුස්මේ මුල මැද අග සියල්ල දැකීමේ ශක්තියක් එනවා. අපි තාම සියුම් සතියක් දියුණු කරනවා. අන්නේ හරිය වෙනකොට අපි කියනවා සතිය දියුණු වෙනවා. එතකොට අපි සතිය දියුණු වෙත්ම හුස්ම අපේ ග්‍රහණයෙන් අතෑරෙනවා. සතිය එතකොට සතිය නියම විදිහට අපි කියනවා non judgmental attention. එතකොට සතිය එතන පවතිනවා. එතකොට අපි අමුතු ප්‍රීතියකුයි සැපකුයි එනවා අර හුස්ම අතහැරීමෙන්. අපි අද මෙතනින් නවත්වමු. මේ ටික ඔයගොල්ලෝ තනියම පුරුදු කරලා අනිත් දවසේ ආපුවාම අපිට තව පියවරක් ඉදිරියට යන්න ලැබේවා. ඒකම අපිට අද මේ ප්‍රාර්ථනා කරපු හැටි මෙතන ඉන්න හැමෝටම තෙරුවන් සරණින් සාමී සතුට පිරුණු සෞභාග්‍යමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපිට ඕනනම් කරණීය මෙත්ත සූත්‍රය කියලා අද ඉවර කරත හැකි. අපි එහෙමනම් කරණීය මෙත්ත සූත්‍රය කියලා ඉවර කරමු. හැමෝටම ශාන්තියක් ඇතිලා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලීන යන්තං සන්තම් පදං අபிසමිච්ඡ සක්ඛෝ ජුච සුජුච
සුවචෝචස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සරලෝක බුද්ධි සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනුගිද්ධෝ නච කුද්ධං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුන් සුඛිනෝ වාක්‍යමිනෝ හුන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේති පාන භූතත්ති තස්සවාතාවරවා අනවසීසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා දිඨාවායේව ආදිත්‍යායේත දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්ත කිනං කන්ති ව්‍යාර්වුසනා පටික සංඥා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායතං සම්පුත්තං ආයුසයිත පුත්තමනුරක්ඛේ එවං පිසබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මිත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්ධං අදෝත්තියංච අසම්බාධං අවීරං අසපත්තං තිත්තං චරන්නි සින්නෝවා සානෝ ආයවතස්සරිකතනිතු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේදම් විහාරං ධමාහූදිංචානුපගම්ම සීලවා දස්සනීන සම්පන්නෝ කාමීසු නියගී දන්නං ජාතු ගබ්බ සියම් නරීති නක්කත්තයක් බුදානම් පාපග්ගානි මාරණ පරිත්තසානුභාවීන හන්ති සංඋපද්දවි දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භය සෝකප්පත්තාච නිද්දෝකා හොන්තු සබ්බේපි පානිනෝ දානං දන්තු සද්ධාය සීලං රක්ඛන්තු සබ්බතා භාවනාභිගතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානන්ත යම්බලං අරහන්තානං තීකේන සම්බන්ධාමි සබ්බසු භවත් සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවින සබ්බ ධම්මානුභාවින සබ්බ සංඝානුභාවින සදා සුඛී භවන්තු දේසාති එහෙනම් සමතම සුබනවසරක් වේවා. තෙරුවන් සරණයි. රුවන් සන්නයි පුංචක්කට චන්ද්‍රයන්ට මේ රාජන් කතා කරන සියලු දෙනාටම සුබ අලුත්දවසක් වේවා. එසේම වේවා. බුදු සරණයි. බුදු සරණයි. සරණයි. අබ්බනසත් Thanks, Auntie.